සැලුනා බුදු කුටිය ළඟ මහද සතපා සසරේ හුරුතේ සිහි කළා සමිලුනේවා නැවතුනේ හැම භවෙම පිවිසුනා මුනිදු දෙසුවන පද සොයා සිත ඇහැරවා සිදෙනත් තතු ගිලිහි යනවා වැළඳුනා මග ඉරිතලා අහස පොළොවද අසරණව හිඳ ධර්මයේ මග හමු වෙලා සමිඳුනේ අප ලං කළා බැඳෙන නොබැඳෙන පුරුදු ආශා දුරු කළා සිත පහදවා දෙවෙන කඳුලෙලි ඉහිරි කියනා හිනෙහුණා දුක අහස පොළොවද අසරණව හිඳ ධර්මයේ මග හමු වෙලා සමිඳුනේ අප ලං කළා දිසූ සදහම් අමාදම් රැස් දිලිපොපත් දසත සැලුනා බුදු කුටිය ළඟ මහද සතපා සසරේ හුරු දෑ සිහි කළා
ආයිබෝවන් තෙරුවන් සරණයි. මේ පින්බර වෙසක් මංගල්‍ය සමරන පුණ්‍යවන්ත අවස්ථාව මුළු රටම ජාතික වෙසක් සතියට සමගාමීව විවිධ දන්සැල් ආමිස පූජාවන් ප්‍රතිපත්ති පූජාවන් මෙවැනි විවිධ වැඩසටහන් රට පුරා පැවැත්වෙනවා. ඉතින් අපි මේ කියන්නට සූදානම් වෙන්නේ අලව්ව ගොරොක්ගස්දෙණිය ප්‍රදේශයේ ඒ සුන්දර හදවත් තියෙන මිනිසුන් ඒකරාශී වී සිදු කරන හරි අපූර්ව කර්තව්‍යයක් පිළිබඳව. ඒ තමයි ගොරොක්ගස්දෙණිය ගමේ රත්නසේකර මහත්මයා ඇතුළු ඒ සුන්දර හදවත් තියෙන මිනිස්සු එකතු වෙලා මහා බද්දන්සලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට පෙනෙනවනේ තව නොබෝ වේලාවකින් ගොරොක්ගස්දෙණිය සුන්දර ගම්මානයේ රොක්ලන්ඩ් පාර්ක් පරිශ්‍රයේ සිට අපි මේ මහා බද්දන්සල පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අතිපූජනීය මහා සංඝරත්නයේ පින්බර වැඩමවීම සිදුවන්නට නියමිතයි. ඔබට මේ පෙනෙන්නේ මහා සංඝරත්නය වෙනුවෙන් දන්පැන් පුදා එහි සමාරම්භක අවස්ථාව සඳහා ඒ පරිශ්‍රයේ සූදානම් වෙන්නේ කොහොමද කියලා අපි ගිහින් බලමු. මේ මහා බද්දන්සල සූදානම කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ, ඉයුම් පියුම් කටයුතු සිද්ධ වෙන ආකාරය අපි දැක බලා ගන්න සූදානම් වෙන්නේ. බොහොම කාර්යබහුල තත්වයක් තියෙන. නමුත් මේ සියල්ල අපි දැක බලා ගන්න සූදානම් වෙනවා. මේ තමයි රොක්ලන්ඩ් පාර්ක් පරිශ්‍රයේ මහා බද්දන්සල සඳහා මුළුතැන්ගෙහි සිදුවෙන ආකාරය, මුළුතැන්ගේ පරිශ්‍රය තුල සූදානම ඊටාම ප්‍රණීත ආහාර වේලක් ඔබට ලබා දෙන්න, කටට රහට ප්‍රණීතම ආහාර වේලක් සකස් වෙන්නේ කොහොමද කියලා තමයි අපි මේ බලන්නේ. මට දැනෙනවා ඒ අපූර්වත්වය. බොහොම ප්‍රණීත ආහාර වේලක්, කටට රහට ප්‍රණීතම ආහාර වේලක් පැමිණෙන හැමෝටම ලබා දෙන්න තමයි මේ විදිහට සූදානම් වෙන්නේ. හැමෝම බොහොම වෙහෙස මහන්සි වෙලා එකමුතුව මේ තමයි අපි දකින්නේ රොක්ලන්ඩ් පාර්ක් පරිශ්‍රයේ තියෙන සූදානම. තරුණයින්, වැඩිහිටියන්, පුංචි දුවලා පුතාලා මේ තමයි අපි දකින එකමුතුව. ඉතින් මේ එකමුතුවත් එක්ක අපි ඔබට ආරාධනා කරනවා හරියටම පස්වරු 1:30ට අපි මේ මහා බද්දන්සල ආරම්භ වෙනවා. ඒ වගේම තව ස්වල්ප මොහොතකින් අපි බලාපොරොත්තු වෙනවා මහා සංඝරත්නයේ පූජනීය වැඩමවීම. ඉතින් උන්වහන්සේලාගේ ආශිර්වාදයේ පෙරටුව ගොරොක්ගස්දෙණිය ගමේ තියෙන හදවත් ඒ සුන්දර මිනිසුන්ගේ හදවත් තුල නැගෙන සිතුවිලි සමග වෙසක් පුර 15වක පොහෝ දිනය සමරමින් මේ සොඳුරු අවස්ථාව අපි ඔබට සමීප කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා හරියටම පස්වරු 1:30 සිට මේ මහා බද්දන්සල ආරම්භ වෙනවා. එන්න සුන්දර වැඩසටහනක්, අපූර්ව දෙයක්. බද්දන්සලට එන්න කියන විවෘත ආරාධනය අපි හැමෝටම කරනවා. එන්න මහා බද්දන්සලට අපි ඔබට ආරාධනා කරනවා.
ගොරොක්ගස්දෙනිය ගම්මානයේ ප්‍රදේශවාසීන් එක්ව සංවිධානය කරන මහා බද්දන්සැල මේ මාසේ 31 වෙනිදා ඒ කියන්නේ අද දවසේ ආරම්භය සිද්ධ වෙන ආකාරය තමයි ඔබ මේ දකින්නේ. අතිපූජනීය මහා සංඝරත්නයේ සුපින්බර වැඩමවීමත් සමග එහි සමාරම්භය මෙලෙසින් ආරම්භය සනිටුවන් වුණා. හරියටම අද පස්වරු 1:30ට ඔබ වෙනුවෙන් මෙම මහා බද්දන්සැල විවෘත වෙනවා. අතිපූජනීය මහා සංඝරත්නය පංචශීලයෙහි සමාදන් කරවමින් ආගමික කටයුතු සඳහා ප්‍රමුඛ ස්ථානය ලබා දෙමින් මෙහි සමාරම්භක අවස්ථාව සිදු කරනු ලැබුවා. වැඩම කොට වදාළ වන්දනීය පූජනීය නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගේ සුපින්බර ආශිර්වාදය ප්‍රදේශවාසී වැඩිහිටියන් විසින් දන් පැන් පූජා කොට පරිස්කාරක පූජා කොට මෙහි සියලු අවස්ථා පුණ්‍යානුමෝදනා සිතින් සිදු කරන්නට සියලු කටයුතු සූදානම් වෙලා තියෙනවා. ඒ නිසා ඔබට පසුබිමින් පෙනෙනවා මහා සංඝරත්නයේ ආශිර්වාදය. ඒ වගේම වැඩිහිටි වයෝවෘද්ධ බොහෝ දෙනෙක් මේ පින්කමට එකතු වෙලා ඉන්නවා. තරුණ ශක්තිය, වැඩිහිටි ශක්තිය මේ හැමෝගෙම දායකත්වයේ සහිතව තමයි මේ උතුම් කටයුත්ත සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා අද පස්වරු 1:30 සිට මේ මහා බද්දන්සැල ඔබ වෙනුවෙන් විවෘතව තියෙනවා. මේ මහා බද්දන්සැල සඳහා අපි ඔබට මේ විදිහට ආරාධනා කරනවා. අපි එන්න කියන්නේ අලව්ව ගොරොක්ගස්දෙනිය රොක්ලන්ඩ් පාක් පරිශ්‍රයට. රොක්ලන්ඩ් පාක් පරිශ්‍රය සියලු කටයුතු සූදානම් ප්‍රණීතම පිරිසිදු පිළිවෙලට සකස් කළ ආහාර වේලක් ඔබට ලබා දෙන්න. එහෙනම් හැමෝම එන්න කියන පණිවිඩය අපි මතක් කරනවා. ඔබ හැමතෙම සුබ වෙසක් මංගල්‍යයක් වේවා. සිවංකර ලෝතුරු බුදු සමීදේ මාහද මැලවෙන මල්දෝතටගෙන පාද වඳිමි නිබඳේ පාද වඳිමි නිබඳේ මල්දෝතටගෙන පාද වඳිමි නිබඳ
නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින්පව් වෙනවා අපි පසුපස්සේ පිපෙන මලකට ගලන දොලකට දැනෙන බුදු ගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින්පව් වෙනවා අපි පසුපස්සේ පිපෙන මලකට ගලන දොලකට දැනෙන බුදු ගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින්පව් පසුපස්සේ පසුපස්සේ පිපෙන මලකට ගලන දොලකට දැනෙන බුදු ගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින්පව් වෙනවා අපි පසුපස්සේ